කිරි ඉතිරුණා. ඉතින් සෞභාග්‍යයේ ඉතිරෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. වහන්සේ ඔබගේ සිගුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. Signor Giuseppe, signor Salvatore, benvenuto da nostro programma dello Sri Lankesi. මංගල මහත්මයාට ආරාධනා කරනවා අද දවස සුබ වෙන්න කියලා පුවතල් පහන දල්වන්න ලෙස. ඒත් සමගම සුදීර චාමර වෙනුවෙන් සිරිත කාණ්ඩය කිරි උතුරවන්නයි මේ සූදානම අපි සංඝරත්නය තාමත් නමස්කාර පූර්වක අපේ නවසාන්තෝනි පාසල අවුරුදු අරගෙන එන්නේ. අපේ හැටියට වලට විනෝද වෙන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, අලුත් අවුරුද්දේ අසිරිය විඳින්න පුළුවන්. සිරිතක්. මෙන්න මේ හෙළ සිරිතට තමයි අලුත් අවුරුද්දේ හැමදේම කරන්නේ. නැකතට මේ ඉස්සර රජ දවසේ රාජකීය නැකත් තියෙන කැවිලි තමයි අපිට පේන්නට තියෙන්නේ. කැවුම්, මුං, අති රස, එතකොට කිරිබත්, කෙසෙල් මේ හැමදේම ඔන්න තියෙනවා. සිංහල අලුත් අවුරුදු මේසයක තියෙන්න ඕන හැම කැවිලි జాතියක්ම මේ මේසෙ තියෙනවා. Questa tavola dello tradizione dello Sri Lanka perché c'è questa cucina con riso con latte di cocco. Allora, e questa proprio tradizionale dello e questa giornata speciale. ඔබේ දෙමව්පියන් ඔබ උත්සාහ කරන්න ඒ කැප කරපු වටිනාකම. ඔන්න කිරි ඉතිරුණා. ඉතින් සෞභාග්‍යයේ ඉතිරෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ පාත්‍රය ඉගෙන ගන්න දරුදරියන්ගේ අනාගතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උදා වෙන්නට නියමිත සිංහල බැඳින අලුත් අවුරුද්දේ නේද? ලංකාවේ නම් අපේ මාස 14 වෙනිදා තමයි අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ. අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් ඔන්න අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න චාරිත්‍රයට
ඔන්නලා අපි තැනකට දුවලා යන්න ඕනේ. හොඳයි අන්තිමට පිළිපැන්නේ තරගේ පළවෙනි ස්ථානය පොඩ මේ ගලු හොඳයි අන්තිමට පිළිපැන්නේ තරගේ පළවෙනි ස්ථානය ආලෝක දෙමව්පියෝ පොඩ්ඩක් ඈත් වෙලා නළුවට අවස්ථාව දෙන්න. ඔන්න සංගීතයේ සෝෆියා පාස් කිරීමේ තරගය ආරම්භ වුණා. Abiru, aye. Race tunai neda. Oh. Okay.
කඩලා බිම දා ගන්න. කඩලා බිම දා ගන්න. පහසු විදියට ඉඳගෙන මේ කමෝනේ අන්තිමට කියන්නේ නූලෙන් අල්ලලා කඩලා ගන්න බිමට. මේ බිමට කඩා ගන්න නූල ඉස්සර නූල හපන්න. නූල හපන්න නූල. කන්න නූලෙන් දපල්ලයට දපල්ලයට. නෑ කොණ්ඩ සූරිපුතා මෙහෙ උස්සන්න නැතුව කන්න ඔහොම තියාගෙන. ආපුතේ ආයෙන්න ඇත්ත වතුර තවනේ දාන්න බරිස්කරි දුරු දාගන්න ඒකනේ. ඒක බිමට කඩලා දැම්මම හරියට කඩලා බිමට අත දාන්න එපා. ආවම නූලෙන් අල්ලගෙන පල්ලට පල්ලයට කොහොම කඩන්නේ බල සාධාරණ අනිත් පැදුරෙන් එළියට ආවොත් විතරක් කරන් තියෙන්නේ පැදුරෙන් එළියට ආවොත් විතරක් නැත්නම් අල්ලන්න නූලෙන් අල්ලගන්න නූලෙන් නියමයි. හරි කොහේ අපකද්ද අහන්නේ ශුන්‍ය very good teacher අපි තුන්ටක් ඉඳලා පිටිපස්සට කරමු එතකොට අපිට දැන් මුළු ටීම් එකම එකට බලා ගන්න ලේසියි ගෝපිතකගේ තරගයේ විශ්ව ගන්න සේවික දිනතුමා උතුමාන මහත්මයා දිනසාන මහත්මිය පිටුකා මහත්මිය උදේ තරග නීතියක් ඔබට පැහැදිලිද ගෝණිකණේ තරගයේ ඔයාලට ඉදිරියෙන් තියෙනවා ගෝණියක් ඒ ළඟට හයියෙන් දුවලා ගිහිල්ලා ගෝණිය අරගෙන ගෝණියේ බහැලා පැන ආපහු තරග ආරම්භක ස්ථානයට දුවගෙන එන්න ඕනේ 1 2 3 තුනම තෝරනවා හරිද පැහැදිලිද හරි මට නෝම්බර් විසිරෙන්න ලැබුණා දුවන්න හයියෙන් දුවලා කමන්ට අකාල ගෝණිය අරගෙන ගෝණිය බහැලා ඉක්මනට දුවගෙන එන්න මේ හිතමු දෙකටම දුවගෙන එන්න ඔන්න එකන තමයි අපේ කෙනා දෙකේ තෝරන්නේ ඊළඟට සිගිති අවුරුදු කුමරිය තරගයක් තියෙනවා තව තරගයක් අප සහයෝගය ඕනේ මේ තරගය සාර්ථක කරගන්න මේ වක්මහලෙන් අරගන්නට ආපු දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා ඔබ වාර්තා වෙන පුදුමවත ලබා දෙන්න සංග්‍රහයකට වාර්තා ලබා දෙන්න පිට අපිට මැදට බාර ගන්න සංගීත පුදු තරගය ආරම්භ කරන්න
ලෙස අභිෂේක ලැබෙනවා. පාපිටි අස්සේ සඟ වෙලා තියෙනවා පුංචි සතයක්. මෙන්න ලෙහාෂ් අතින් අරගෙන ආපහු කුරුටි තැනටම දුවගෙන එන්න ඕනේ. එනකොට අතේ සතේ පිටිත් තියෙනවා. මොකද පිටිත් එක්කනේ දැන් ඔය සෙල්ලම තියෙන්නේ. පිටි මුන්නේ ගෑවෙනවා තමයි. පිටිත් එක්ක සතෙත් තියෙන්න ඕනේ. 1 2 3ටම තෑගි තියෙනවා. පැහැදිලිද ඔයාලා හැමෝටම? Rami. Ayo. මන් දන්නා ඔයා ඕක කරනවා කියලා. එපා බොරුවට. අර ගියා දෙන්න. ඉන්න බස්සා. Tarin pa, ini hariya. Dara adinna, hodata adinna. Hodata adinna. Andayam dekama, dekama hodin taraga karana, ayo astaka taraga. Ye auru kurme aakar kenna, taraga isaya, hoda adinna.
අවුරුද්දට කතාවේ අවස්ථාවක් එන්නේ. ඒකට ශක්තිය අරගෙන පිළිදි ස්ථානයේ දිනා ගන්න ආරාධනා කරනවා කෝජේ පින්නන්න අදටම කලින්ද කියලා
හොඳට හයිය අරගෙන. අදින්න. වැදගත් මේන් ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි මුල ජයග්‍රහණ කණ්ඩායම විසින් හොඳ ජවයක් තියෙන අනාගත තරුණියෝ ටිකක් හොඳයි බුද්ධික මහත්තයා ඉතා ඉඳලම අපේ සිංහලයන්ගේ අගතුල ශක්තිය තියෙනවා. අනිවාර්යයෙන්. හරි.